ආදරය සනසිල්ල පිරුණු රාත්‍රයක් ඔබට. තවත් වැඩ කරන සතියක නිමාවයි මේ විදිහට සටහන් වෙන්නේ නේද? ඔක්තෝබර් මාසේ 10 වෙනිදා සිකුරාදා දවස මේ සුන්දර සිකුරාදා දවසේ ඔබ යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවද? එය සියල්ලම ඉටු වේවා. හැමෝමත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නට ඔබට හැකි වේවා කියලා බොහෝම ආදරණීය ප්‍රාර්ථනාවක් කරනවා. හරි, අද දවසේදී ත්‍රන්සර රාත්‍රියට අනුග්‍රාහක දායකත්වය ජාතියේ මහා පහන්ටැඹ ශ්‍රී ලංකා බැංකුව කියලාත් මතක් කරන්නට කැමතියි. අපි ගීත අහනකොට ඒ ගීතවලින් අපේ හදවතට මොනතරම් මිහිරි සුවයක් ගෙන එනවද නේද? ඒ විතරක් නෙවෙයි, සමහර ගීත ඇහෙනකොට අපේ හිතට මොකක්ද සියුම් වේදනාවකුත් ගෙන එනවා නේද? හැබැයි ඒ ගීත අහලම අපි අපේ හිතේ තියෙන දුක තුනී කරගන්නවා. ඒ නිසායි සැබෑ කලා නිර්මාණයක රස දකින මිනිස් ජීවිතය වඩාත් සියුම්ව තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්නේ. එන්න අදත් අපේ ගීතයක රසභාවයන් බිඳිමු. ගීපලක්ම තියෙනවා. ඒ ගීවල රස ගැන කතා කරන්න, මතක ගැන කතා කරන්න, අපේ ජීවිතේ බෙදාගන්න අද දවසේ ආරාධනා කළා මහේන්ද්‍ර මද්දගේගම. මද්දගේගමද කොහොමද ඒක කියන්නේ? මද්දේගම. මද්දේගම. හරි. ඉතින් ඔබ ගැන පොඩි විස්තරයක් අපිට කියන්න පුළුවන්ද? ඔබ කොයි වගේ කෙනෙක්ද? මම දැනට කැලණි චන්ද්‍රරත්න විද්‍යාලයේ සිංහල ආචාර්යවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම මම කලාවටත් සම්බන්ධ වෙලා ඉන්නවා. පුවත්පත් කලාවේදියෙක් වශයෙන් කාලයක් ෆ්‍රීලාන්ස් කලාවේදියෙක් වශයෙන් වැඩ කරා. නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරා. හරි. ඒ වගේම ඔය කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කරලා තියෙන. ඒවට සම්මාන ඇගයීම් ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් පෝය වැඩසටහන් සඳහා නේද? සහ ඒ කියන්නේ ඒකාංගික ටෙලිනාට්‍ය නිර්මාණය කරලා තියෙන. ඒ වගේ තමයි ඉතින්. ඔබ ගී පෙළගැස්ම මට ලබා දෙනවා. අපි බලමු ඉස්සලම ගීතය මොන වගේ ගීතයක්ද කියලා. පෙම්බර මధు චිත්‍රපටය ඔබට මතකයි කියලා දන්නවා. ඒ රූප රාමුත් මතකයට නගා ගන්න රසිකාකාරීන් ඔබටයි මේ මතක් කරන්නේ. එහෙමනම් පෙම්බර මధు චිත්‍රපටය 1977 දී තිරගත වෙනවා. කරුණාරත්න අබේසේකර සූරින් මේ ගීතය ලියනවා. පීඑල්ඒ සෝමපාල සූරින්ගේ සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන ගීතයක් තමයි ඔබ මුලින්ම තෝරන්නේ. මං අහන්න කැමති මහේන්ද්‍ර, මේ ගීතයට ඔබේ මතක කොයි වගේද? මම හිතන්නේ පෙම්බර මధు චිත්‍රපටය අපේ සිනමාවේ මහත් ආందోලනයක් ඇති කරන නිර්මාණයක්. ඒතර මේක තියෙනවා ඉතාමත්ම ශෘංගාරාත්මක දර්ශන. විශේෂයෙන්ම විජය කුමාරතුංගයන්ගේ සහ මාලනීගේ රංගනය තමත් ආකර්ශනීයයි. මේ විජය මුලින්ම සිනමාවට එන්නේ හන්තානි කතාව චිත්‍රපටයෙන්. 69 තිරගත වුණු සුගතපාල සෙන්ටරත් යාපා සිනමාකරුවගේ මේ නිර්මාණයත් ඔහුගේ. ඔබ දන්නවද මේ කලා මේ මම ජීවිතේ අඬලා තියෙන ප්‍රමාණය ගණනය කරොතින් 99ක් අඬලා තියෙන විජය කුමාරතුංගයන් නිසා. ඔබ බලයි ඇයි කියලා. විජය කුමාරතුංගයන් දැන් සමුගන්නකොට මට අවුරුදු 10ක් වගේ වෙන්නේ. 88 පෙබරවාරි 16 වෙනිදා. 16 වෙනිදා. ඇතරම මේ ඊට පස්සේ ජාතික රූපවාහිනියේ වාර්ෂිකව ඔහුගේ ගුණානුස්මරණ වැඩසටහනක් විකාශය වෙනවා. එතෙන්දී 7 ඉඳන් 8 වෙනකම් පැයක කාලයක් විජයගේ සිනමා දර්ශනය රංගපාපු ඒ චිත්‍රපටය ආදී ගැන විස්තර පෙන්වනවා. ඒකේ මම ඉතින් ඕවා නරඹලා ගෙට ගිහිල්ලා පැයක් විතර අඬනවා. සමහර කරලා අම්මා ඇවිල්ලා ආන පුතේ යන්නන්නේ කියලා. ඉතින් මම කියන ඔළුවේ කැක්කමයි ආදී වශයෙන් මට අම්මා බැනඩ වලට ඉඳන් දෙනවා සමහරක් වෙලාවට. සමහර විජයගේ සිනමාවට පුදුමාකාර ආදරය කරනවා. පස්සේ ඉතින් ඔහුගේ චිත්‍රපටි මම අසීමිතව නරඹුවා. මුලින් වාණිජ චිත්‍රපටි, ඊට පස්සේ කලාත්මක චිත්‍රපටි බමරු ඇවිත් හන්තානි කතාව, පාරදීකේ දෙලවක්. යාගේ ගොඩක් චිත්‍රපටි. දැන් මේ දවස්වල විජය කුමාරතුංගයන්ගේ සිනමා උළෙලක් චිත්‍රපට සංස්ථාවේ පෙන්නනවා. ඊයේ දවසේදී එතුමන්ගේ ගුණානුස්මරණය නේ? ඔව්. ඒ 80 වෙනි ජන්මදිනය. ඔක්තෝබර් 9 තමයි එතුමන් ජන්මලාභ ලබන්නේ 1945 දී. ඒ උළෙලත් මම හිතන්නේ තුෂාර චිත්‍රපටි, ඒ වගේම පාරදීකේ මහගෙදර සහ බඹරුවේත්
චිත්‍රපටය වෙන්නනවා. දැන් මේ චිත්‍රපටය හරිම මේ ශෘංගාරාත්මක දර්ශන වගේ මේ ගීතයේත් තියෙනවා මේ අපේම පාළු විමානයේ නිසංසලේ සහනේ අමා පැනින් මත් වේලා ඔබේ දෙතොල් බඳුනේ. ඉතින් තාමත්ම මනස්කාන්ත නිර්මාණයක් වශයෙන් මම මේ චිත්‍රපටය හරි කැමැත්තක් දක්වනවා. අපි යහම ගීතය විඳිමු කියලා තමයි කියන්නේ. මේ ඔබේ මරන්සර රාත්‍රයයි. ගීතයේ රන් සලකුණ තමයි රන්සර රාත්‍රය කියලා කියන්නේ. මේ මිහිරි මතකයන් කවදාවත් අපිට
අමතක කරන්න පුළුවන්ද? බෑ. මේ රස මතකයන් කවදාවත් අපිට අමතක කරන්න බෑ. ඉතින් මහේන්ද්‍ර ඔබටත් ඒ වගේ වෙන්නේ නැති ඔබේ මතක ගබඩාවේ තියෙන එක මතක අද දවසේ ගීතයත් එක්ක මේ ජීවිතේ තමයි අපිත් එක්ක බෙදාගන්නේ. ඊළඟ ගීතයට ආවොත් එහෙම කසන් කල්හාර එක්කම නිරංජලා මංජරී ගායනා කරන ගීතයක් ඔබ තෝරනවා. මේ ගීතය කාලෙකට පස්සේ රන්සර රාත්‍රියෙන් ඇහෙනවා කියන්නටත් ඕනේ. කසන් කල්හාර තමයි මේ ගීතේ සංගීතය. එතකොට විදර්ශන කන්නංගර තමයි මේ ගීතය ලියන්නේ. ඇත්තටම ඉතින් අපි කවුරු වගේද? අපි වගේ නේද? එහෙම තමයි කියන්න වෙන්නේ. මොකද හිතන්නේ මේ ගීතය ගැන? මොන වගේ මතකයක්ද ඔබට තියෙන්නේ? ඔද මේකලා මේ ගීතේ ඉතාමත්ම සරල පදමාලාවක් තියෙන්නේ. නමුත් ඉතාමත්ම ගැඹුරු අර්ථයක් මේ ගීතේ තියෙනවා. සමහර නිර්මාණ තියෙනවා. නිර්මාණය බොහොම මේ අර සරල වුණාට ලොකු ගැඹුරක් තියෙනවා. දැන් කුමාර හෙට්ටිආරච්චි කවියාගේ කවියක් තියෙනවා. නම ධර්මද්වීපය. පද 6ක් තියෙන්නේ. ටාන් 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 ඩෝන් ඩෝන් ඩෝ. නමුත් විශාල අර්ථයක් කියනවා. ලක්ෂාන්ත අතුකරලගේ වැඩ ඇරි වැඩට යති ගැහැණු මේ වගේ ගොඩක් නිර්මාණ තියෙනවා. මොනවදකයි මේ එක කවියක් විභාගයෙන් පුතණුවන් ඒගෙන සතුටින් පියාණන් බීගෙන. මේ ලොකු අර්ථයක් අපි දකිනවා. දැන් මේ ගීතයත් එහෙමයි සඳ වගේ තරු වගේ මල් වගේ අපි වගේ. අපි ඕනෑම කෙනෙකුට අනන්‍යතාවක් තියෙනවා. දැන් අපි රට ගත්තාම අපි දකිනවා මේ බහුවාර්ගික රටක්නේ. විවිධ ආගම් වලට අයත් මිනිස්සු ජන වගේම ජන වර්ග හැබැයි ඔවුන්ගේ අනන්‍යතාවය අපි ගරු කරන්න ඕන. ඒක ඉතාමත් වැදගත්. ඒ නිසා මම විශ්වාස කරනවා සංස්කෘතියක් ලස්සන වෙන්නේ විවිධ ජන කණ්ඩායම්. විවිධ ආගම් සංස්කෘතියට මුසු වුණාට පස්සේ. නිකන් කල්පනා කරලා බලන්න නිකන් අපි තනි පාටක් තියෙනකොට එතන තියෙන ඒකාකාරීත්වය. නමුත් අර විවිධ වර්ණවත් වුණාට පස්සේ ඉතාමත්ම ආකර්ශනීයයි. සහ මිනිස්සුන්ගේ අනන්‍යතාව සහ මිනිස්සුන්ගේ ඒ අයිතියට අපි ගරු කරන්න ඕන. දැන් මේ ගීතේ ගැන කියවෙන්න ලොකු ගැඹුරු අර්ථයක් මම දකින නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ. තමත්ම කැමති ගීයක් විදර්ශන කන්නංගර බොහොම අඩුවෙන් ගීත ලියන්න ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක් මගේ මිතුරෙක් වෙනවා. ඇත්තටම මට මතකයි විදර්ශන කන්නංගර මේ පොටුවේ ඇවිල්ලා ආරාධිත අසුනේ ඇවිල්ලා ඔහු ගීත තේරුව විදිහ මට මතකයට නැගෙනවා. කොහොම නමුත් ඊටාම සුන්දර ගීතයක් මේ ගීතයත් රස විඳින්න. තරු වගේ මල් වගේ අපි වගේ සඳ වගේ තරු වගේ මල් වගේ අපි වගේ මම මදේ සඳ වගේ තරු වගේ මල් වගේ අපි වගේ සඳ වගේ තරු වගේ මල් වගේ අපි වගේ මම මදේ සඳ වගේ
තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ අද දවසේ මහේන්ද්‍ර මධ්‍යේකම ඔබ තෝරන ඊළඟ ගීතවලට එනවා. මං හිතනවා අද දවසේ පොඩි වෙනස් ගී පෙළගැස්මක් තියෙනවා. හරි සතුටුයි. එහෙම දකිද්දි හරි සතුටුයි. මහේන්ද්‍ර මේ දැන් ඔබ සිංහල විෂය භාර ගුරුතුමා විදිහට තමයි කටයුතු කරන්නේ. ඇත්තටම දැන් දරුවන්ගේ කොහොමද භාෂා දැනුම එහෙම? මේකලා මෙහෙමයි දැන් දරුවෝ ගොඩක් දැන් අද වෙනකොට නව මාධ්‍ය වලට යොමු වෙලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ වර කියවන්න කිසියම් මැලිකමක් දක්වනවා. නමුත් එහෙම සමහර දරුවෝ ගොඩක් හොඳින් කියවනවා. ඔව්. සමන් හිතන්නේ මේ කලාව සාහිත්‍ය ඇසුරු කරන්න කිසියම් මඟ පෙන්වීමක් ආభాෂයක් ලැබෙනවා නම් දරුවෝ මීට වඩා මේ කියවන දේවල් සහ විඳින දේවල් වලට යොමු වෙනවා. මම හිතන්නේ මේ ගොඩක් දරුවන්ට ඉවසීම කියන එක අපි දකින්න අඩුයි. දැන් මම දකින විශේෂයෙන්ම ඔය සාමාන්‍ය පෙළ විභාග අවසන් වුණාට පස්සේ අවුරුදු 10ක් ඉස්කෝලේට ඇවිල්ලා සමහර දරුවෝ පාසලේ යන්නේ කොහොමද? පාසලේ තියෙන අර ඩෙස්පුටු කඩලා ඒවයි පරස වචන ලියලා ඉතාමත්ම නරක සමුගැනීමක් කරන ආකාරයක් අපි දකිනවා. හැබැයි මේ දේවල් එන්න වර්ධනය වෙන එක තමයි ගැටලුව. මම හිතන්නේ මේ කලාව සාහිත්‍ය අසුරු කරනවා නම් කවදාවත් එහෙම දරුවෙකුට ඒක වගේ දරුවන් Tamanට ආදරේ ඉස්සෙල්ලම. ඒ වගේම ඒගොල්ලෝ මේ සබාදහමට ආදරේ. ඊට වගේම මේ දෙමව්පියන්ට සමාජයට ආදරේ. සාමේ සමාජයට ආදරය කරන දරුවෙක් බිහිකරන්න කලාව සාහිත්‍ය මම හිතන්නේ විශාල මෙහෙවරක් කරනවා. ඒ නිසා මේ දරුවෝ පොතපත කියවන එක කලාව විඳින එක ඒගොල්ලන්ට ගොඩාක් වැදගත්. එතකොට මේ දැන් ඔබ කිව්වා විභාගයක් අවසානයේදී මේ වගේ දරුවෝ හැසිරෙනවා. කලහකාරී විදිහට හැසිරෙනවා. එතකොට ඒව දකින්නේ නැද්ද ගුරුවරු? ඒක මෙහෙමයි. දැන් සමහර තත්වයන් ගුරුවරුන්ට පවා පාලනය කරගන්න බැරි තත්වයක් තියෙනවා. මම හිතන්නේ මේක බලපාන හේතුව තමයි දරුවෝ එන්න මේ සාහිත්‍යයෙන් කලාවෙන් ඈත් වීම. ඉස්සර නම් ගොඩක් වෙලාවට පුස්තකාල වලින් අපේ පාසල් යන කාලේ අපි අතේ නිතරම පොතක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් අපි හිතමුකෝ මේ කාලසටහනක් අනුවනේ දැන් සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න. එතකොට ඒ කාලසටහනේ සතියකට එකවරක්වත් නැද්ද පුස්තකාලයට යන්න ඕනි කියලා දරුවෙක්? නෑ අනිවාර්යෙන් තියෙනවා. නමුත් එහෙම ගියත් ඒගොල්ලෝ උත්සාහ කරන විෂය පොතකට සීමා වෙනවා. බාහිරව කතාවක් කියවලා රස විඳලා ගීතයක් අහලා විඳින දරු පරම්පරාව අඩු වෙලා තියෙනවා. එන්න අඩු වෙනවා. ඉතින් මේක සෑහෙන ඛේද වාචකයක්. ඉතින් අපි වැඩිහිටිය වශයෙන් මේ කරන මඟ පෙන්වීම ඉතා වැදගත්. අපි ඉතින් බලාපොරොත්තුවක් සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්නවා ලස්සන දරු පරම්පරාවක් බිහි කරන්න නේද ඉදිරියට. හරි අපි යන් ඊළඟ ගීතයට. ඔබට මතකයි රේඛාව චිත්‍රපටය. එහෙනම් ඉතින් මේ ගීතයත් හොඳින් මතකයි. මේ ගීතයත් කාලෙකින් ඇහෙන ගීතයක්. මර්සිලින් ජයකොඩි පියතුමා පන්සලේ පියතුමා කියලා තමයි අපි නම් කරන්නේ. අපේ පියතුමා රචනා කරන ගීතයක්. සුනිල් සාන්තයන් තමයි මේ ගීතයේ සංගීතය. සිසිර සේනාරත්නයන් මේ ගීතය ගායනා කරන්නේ. බොහෝම අපූර්ව ගීතයක්. මේ ගීතයත් එක්ක ඔබේ මතකයන් යන්නේ කොයි පැත්තටද? මේකලා මේ සිංහල සිනමාවේ රිදී රේඛාව තමයි රේඛාව චිත්‍රපටිය. දැන් මේ චිත්‍රපටිය පසු කාලීනව සිනමාකරුවන්ට ගොඩාක් බලපෑම් කර චිත්‍රපටියක්. නමුත් දැන් 56 කියලා කියන්නේ සිනමාව විතරක් නෙවෙයි අපි සංස්කෘතිය හැරවුම් ලක්ෂයක් වශයෙන් අපි හඳුනා ගන්නවා. දැන් විශේෂයෙන්ම මේ රේඛාව ආදායම් මතින් අසාර්ථක වුණු චිත්‍රපටයක් වශයෙන් තමයි සැලකෙන්නේ. නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා ඔය
ෆිල්ම් එක තිරගත වන කාලේ සිනමා ශාලාවලට ගිහිල්ලා විපරම් කරලා බලලා තියෙනවා. එතකොට එක ප්‍රේක්ෂකයෙක් එතුමන්ට ඇහුණලු කියනවා මීට වඩා හොඳයි මේ සල්ලි වලින් කපුටන්ට ආප්පරන් දුන්නා නම් කියලා. ඒ වගේම ඉවකට වාර්තා වෙන අධ්‍යාපන අමාත්‍යතුමා 56 වගේ කාලේ මේ මෙවැනි ප්‍රේක්ෂක ආකර්ෂණයක් නැති චිත්‍රපටි තහනම් කරන්න ඕන කියලා කිව්වා කියලා වාර්තා වෙනවා. නමුත් ඔය අතරතුර කෑන් සිනමාවලේ අධ්‍යක්ෂවරයක් වන මාරියා ෂෙල් කියන කාන්තාව තරුණිය මහත්මිය ලංකාවට ඇවිල්ලා අහම්බෙන් මේ ෆිල්ම් එක බලලා තියෙනවා. ඊපස්සේ එතුමිය සිරටට ගියාට පස්සේ සොඩින් ජාතික කාන්තාවක් වහාම ලංකා තානාපති කාර්යාලයට එවලා අනුගඩයක් රේඛාව චිත්‍රපටිය ඉංග්‍රීසි උපසිරසි සහිතව කාන් සිනමාවලට ඉදිරිපත් කරන්න කියලා. කාන් විතරක් නෙමෙයි ඊට පස්සේ සිනමාවල රාශියකට මේ කීපයකට යන රේඛාව චිත්‍රපටය. සහ මේ චිත්‍රපටය තමයි සිංහල සිනමාවේ රිදී රේඛාව වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් චිත්‍රපටිය. ඔබ කිව්ව ආකාරයට මම හිතනවා මේ දේවල් සිනේ රස ගීත වලින් අපි බොහෝ දෙනා කතා බහ කරා. කොහොම නමුත් ඒ දේවල් යලිත් මතක් කිරීම ගැන ඔබට ස්තුතියි මහේන්ද්‍ර. එමනම් ඉතින් මේ ගීතයත් මම හිතනවා ඔබ රස විඳී. මෙන්න මේ ගීතය සිසිර සේනාරත්නයන්ගේ. Bala nagala olu nelum neriya rangala kikini handana bala nagala gangul totille malle tirille mage kuda oruwa habalga Ville, nelaville, nelaville Adi, adi, anna nadiriti totille Adi, adi, anna nadiriti totille Kirala, kirali kudu velagi Urulu pangti nadadi nangi Kirala, kirali kudu velagi Urulu pangti nadadi nangi Namburu vi bala kuda suduala oberuwata wasi velane Yamuna ville nelaville nelaville Adi adi anna nadiriti totille Adi adi anna nadiriti totille Kabar goya uge suratali Soya ede nanga diya suli Kabar goya uge suratali Soya ede nanga diya suli Kokun kiri wage nange vela dige Obat kokun rela kahadaine Yamuna nelaville, nelaville, nelaville Adi, adi, anna nadiriti totille Adi, adi, anna nadiriti totille Olu nelum neriya rangala Kikini handana vala nangala Olu nelum neriya rangala Kikini handana vala nangala Gangul totille malle tirille mage kuda oruwa balga Yamuna nelaville 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 Adi adi anna nadiriti totille Adi adi anna
තිස්ර සේනාරත්න ඇතුළ පිරිස ගායනා කරපු ඒ ගීතය හරි මිහිරේ නේද? අපේ ජීවිතයට පුංචි උත්තේජකයක් තවන්නේ පොඩි රිද්මිකුත් ඔබට ඇහෙන්න ඇති. ඒ කියන්නේ පොඩි වේග රිද්මයක්ම නෙමෙයි. ඒ වුණාට ඉතින් අපි ආස කරන ගීතයක් ඇහෙනකොට පොඩ්ඩක් නැලවෙනවනේ නේද? හරි. ඉතින් ඊළඟ ගීතයට එන්නයි හදන්නේ. මේ වෙලාවේදී කියන්න ඕනේ අපේ මහේන්ද්‍ර තෝරනවා තවත් ගීතයක්. මං හිතනවා අර ආදර ඒ පීනන්නට බය වෙන්න ඕනේ. ආදරදිය සමහර වෙලාවට වියරු වෙනවනේ. හැබැයි ඉතින් මේ දරුවන්ට සමහර වෙලාවට පණිවිඩයක් දෙන්නද දන්නේ මහේන්ද්‍ර ඔබ තෝරන්නේ මේ ගීතය. ලූෂන් බුලත් සිංහල සූරීන් අපේ රූපක මවන්නා එතුමන් මේ ගීතයට හරි අපූර්වට රචනා කරන ගීතයක් බවට පත් වෙනවා. ඉතින් ස්වර්ණ හංසියේ කියලා කියනවා පීනන්නට බහින්න එපා. ස්වර්ණ හංසියේ කියන්නේ මේ මං හිතනවා ගැහැණු දරුවන්ට තමයි විශේෂයෙන් මේ දේ කියන්නේ. ඉතින් ජාත්‍යන්තර ගැහැණු දරුවා දිනය යෙදුණා ඔක්තෝබර් මාසේ 11 වෙනිදා යත් මතක් කරන ගමම්ම නිරංජලා සරෝජිනියගේ මේ ආදරණීය හඬ එච්.එම්. ජයවර්ධනයන් තමයි මේ ගීතයේ සංගීතය. මං හිතනවා මහේන්ද්‍ර මේ ගීතයටත් ඔබ යම් කිසි පණිවිඩයක් දෙයි කියලා මේ දරුවන්ට. මේකලා මෙහෙමයි ආදරය කියන හැඟීම පොදු ලක්ෂණයක්, ජීව විද්‍යාත්මක ලක්ෂණයක්. නමුත් අපි දකින සමහර දරුවන් පාසල් වියේදී ඉගෙන ගන්න අවස්ථාවල ආදරය නිසා තමගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න අවස්ථා වුන් තරම් තියෙනවා. ලර්නින් ට්‍රිෂර් විතින් කියලා මේ අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් කියන්නේ අතුලාන්ත නිදහනයක් මතු කර ගැනීම. නමුත් දැන් ආදරය කියලා අපි දැන් සැබෑ ප්‍රේමවන්තයෙක් හඳුනා ගැනීමත් ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ. ධර්මසිරි ගමගේ එක තැනක කියනවා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි යහනේ නැති සිහිනකි සකි. ආල බිඳුණු දා කුමටද කඳුළු හෙළනු සකි ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ප්‍රේමන්තයෙක් කියලා කියන්නේ බෝසත් ගුණ තියෙන කෙනෙක් කියලානේ කියන්නේ. හැබැයි අපි දකින සමහරක් වෙලාවට අද සමාජයේ ඇතැම් ප්‍රේමවන්තයින් අපි කියන්නේ මේ අර අලුගෝසුවන් වගේ අයත් වියරු වෙලා ඉන්නවා. නිසා මේ ප්‍රේම කරන කාලේ කියන්නේ මම ඔයාගේ පන, ඔයා මගේ පන, අපි දෙන්නට දෙන්නේ එක පනක්. හැබැයි ටිකක් එහාට මෙහාට උනාට පස්සේ පන නහන අවස්ථාපියවන් තරම් දකිනවා. දැන් පුවත්පත්වල අපි ධර්මදීපයක් කියලා කිව්වට අපි දකිනවා දවසකට ඔය මනුෂ්‍ය ඝාතන සෑහෙන සංඛ්‍යාවක් වාර්තා වෙනවා. හැබැයි මේ අතර අති මහත් බහුතරයක් ප්‍රේමය හා සම්බන්ධ කරුණු කාරණා මුල් කරගෙන වන දේවල්. නිසා මේ විශේෂයෙන්ම අපේ දරු පරම්පරාව හිතර ගන්න ඕන. අපිට අපි ඉස්සෙල්ලා Tamanට ආදරය කරන මම කලින් කිව්වා වගේ තමන්ගේ දෙමව්පියෝ ඉන්නවා. ප්‍රේමය නරක දෙයක් නෙමෙයි. උඹෙන් කල්පනාවෙන් තමයි ඒ ආදරය කරන්න ඕන. හැබැයි මම විශ්වාස කරනවා පාසල් යන වයසේදී ප්‍රේමය අධ්‍යාපනයට බාධාවක් වෙනවා. අපට ඒ ඇතිවන හැඟීම් අපට පාලනය කරගන්න පුළුවන් නම් හරි වටිනවා. ඒකට තමයි කලාව සාහිත්‍ය තියෙන්නේ. අපේ හිත පාලනය කරගන්නේ හරි අමාරුයි. නමුත් අපි හොඳ පොතක් කියවනවා නම්, හොඳ නාට්‍යයක් බලනවා නම්, චිත්‍රපටයක් බලනවා නම් අපේ සිතුවිලි හසුරවා ගන්න අපිට ලොකු පහසුවක් වෙනවා. ඉතින් මේ ගීතය ඉතාමත් මම හිතන්නේ විශාල අර්ථයක් තියෙනවා අපේ දරු පරම්පරාවට. ඔව් මං හිතනවා අපේ දරුවෝ මේ ගීත අහනවා ඇති කියලා. මොකද දෙමව්පියෝ ඔක්කොම එකට එකතු වෙලා තමයි රන්සර රාත්‍රිය විඳින්නේ. එහෙමනම් අපි අහමු මේ ගීතයත්. සඳලතා නගී කඟ ගැඹුරුයි ආතර දිය කඳ වියරුයි පීනන්නට බහින්න එපා ස්වර්ණ හංසියේ
සඳ ලතා නගේ කඟ කැඹුරුයි ආදර දිය කඳ වියරුයි පීනන්නට පහින්න එපා ස්වර්ණ හංසියේ සඳ ලතා නගේ ගඟ ගැඹුරුයි ආදර දිය කඳ වියරුයි පීනන්නට පහින්න එපා ස්වර්ණ හංසියේ .8.1 100.5 රන් FM සුරන් නැලවෙන ස්වරය සිහින අවදිවී හදවතේ තැවරෙන මතකාගාරය සුවින් පිරේ මගේ හදවත තුලින් මතුවෙවි රන්සර රාත්‍රිය අපේ මේ පුංචි ජීවිතයේ සිත්තම් කරන ජීවන අත්දැකීම් මතකයන් ගීතයත් එක්ක මුහුවන රාත්‍රිය තමයි රන්සර රාත්‍රිය කියන්නේ. ඉතින් මේ පැයේදී විතරක් නෙමේ තව පැය දෙකක් තියෙනවා. මහේන්ද්‍ර තමයි මේ සිත්තම් කරන්නේ මේ රාත්‍රිය. අද දවසේ ගීතයත් එක්ක ජීවිතයේ මතකයන් කොයි වගේද කියලා අපි බලමු. ඊළඟ ගීතය හරි සුන්දර ගීතයක් මේ අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාල මහතාගේ ඒත් එකම සහාය වෙනවා ඒ ආදරණීය හඬ ඇන්ජලින් ගුණතිලක. මේ ගීතයට ඔබ මේ තරම් ආදරයයි. මෙනගා මං කලින් කිව්වා වගේම සිනමාවට ගොඩක් ඇලුම් කරනවා මේ චිත්‍රපට ගීතයක් මේ ගීතයත්. මේ ගීතයත් 4 දෙනාම සූර්ය චිත්‍රපටයේ ඇත්තටම නිල් රූපසිංහයන් තමයි අධ්‍යක්ෂණය කරන්නේ මේ අද ඔබ ගොඩාක් චිත්‍රපට ගීතත් තෝරගෙන තියෙනවා නේද? ඔබ චිත්‍රපට වලට හරි ආදරෙයි වගේ. ගොඩක් ඇලුම් කරනවා. අපේ සිනරස ගී අහනවද? සෙනසුරාදා බොහෝ වෙලාවට මම අර 4ට ඔව් කාර්යක යන ගමන් බොහෝ වෙලාවට අහන මම ඒ වෙලාවට බොහෝ විට මම පන්තියක තමයි ඉන්නේ. නමුත් අර ඉවර්ත වෙන වෙලාවට මම සවන් දෙනවා. හරි. මේ චිත්‍රපටයේ කතාවක් හරියට නැහැ. නමුත් මේ සිදුවීම් පෙළක් තියෙන්නේ. මේ චිත්‍රපටය බලපෑවා ගොඩාක් පසු කාලීනව සිනමාවට හේතුව මේ අපි කියන අවතැන්වූ තාරුණ්‍ය. තරුණයන් 4 දෙනෙක් විජය ගාමිණී සේනාධිපති රූපසිංහ සහ ඇන්තනි සිපෙරලා තමයි රඟපාන්නේ. සහ මේ චිත්‍රපටයේ එක්ක අපිට විශාල මේ ප්‍රේක්ෂක සමාජයක් බිහි වුණා. නමුත් වර්තමානයේ වෙනකොට මේක බොහෝ වෙලාවට අඩු වෙලා තියෙනවා. අද සිනමා ශාලා ඉතා ශීඝ්‍රයෙන් වැසී යනවා. සහද මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න තරම් ස්පාසුවක් නැති වෙලා තියෙන සහ ආර්ථික ගැටලුවක් බලපාලා තියෙනවා. නමුත් අපි දැන් හැල්මේ දුවනවා අපි හැමෝම ඔබත් මමත් මුළු සමාජයේම මේ අන්තිමට හිතෙනවා මෙහෙම ගිහිල්ලා අපි ලබා ගන්න දෙයක් තියනවද කියලා. අපේ සෞන්දර්යාත්මක ජීවිතය අපි අමතක කරලා තියෙනවා. ඒ තුලින් තමයි අපි කිසියම් මස්වැසිල්ලක් සැනසීමක් ලබන්නේ. ඒ නිසා මේ දැන් අර පහසුකම් නොතිබූ යුගයක මීට වඩා හැම දෙයක්ම අපි අත්දකින් කරගෙන වෙලාවත් ඉතුරු කරගෙන අපි මේවා රස වින්දා නැරඹුවා. ඇත්තටම අර ඔබ කිව්වා වගේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා තමයි චිත්‍රපටයක් බලන්න ගියේ. ඔබ කියනවා වගේ කණ්ඩායම් විදිහට යන්නේ ඉස්සර චිත්‍රපටයක් බලන්න. ඒ තරම් ආසයි. අනිත් එක දැන් අර කලින් තිබුණා 9 ඇතිර දර්ශනයක්. නමුත් දැන් මේක අවුරුදු 20ක් වගේ ඉඳලා මේ
නමයති දර්ශනය තියන්නේ මං හිතන්නේ මේ කොරෝනා වසංගතයත් එක්ක තමයි ඒක නැති වෙලා ගියේ. ඔය ඒකත් බලපෑම නේද මහේන්ද්‍ර? ඕනේ ඇත්තටම මේලකා දැන් ඔය ග්‍රාමීයව නමයති දර්ශනය ඉතාමත් ජනප්‍රියයි. නමුත් අර විවෘතාර්ථකයේ ආවට පස්සේ මේවත් කාරණා හේතු කොටගෙන අර අඩු පිරිසක් නම් බස් එකේ යන්නේ බස් එක අදුරටත් ධාවනය වෙන්නේ නැහැ. ඒකම ඉතින් අර දර්ශනයත් අවලංගු වුණා. මිනිස්සුන්ගේ අර සෞන්දර්යාත්මක ජීවිතයේ මේ හැම කාරණයක්ම බලපානවා. හැබැයි දැන් ඉන්දයක් කියන්න ඕනේ හොඳ ගුණාත්මක චිත්‍රපටයක් ආවොත් මිනිසුන් නරඹනවා. දැන් රාණි චිත්‍රපටය බලන රාණි චිත්‍රපටය ජනප්‍රිය වෙනවා. ඒ වගේම ක්ලැරන්ස් චිත්‍රපටය නේද? රිදම් ඔෆ් ගිටාර් මං හිතන්නේ හරිම ජනප්‍රිය වෙනවා. මං හිතන්නේ සියලුම ආදායම් වාර්තා බිඳ හෙළනවා. ඉතින් මේ වගේ චිත්‍රපට ගුණාත්මක භාවයෙන් ඒ වගේම වාණිජකරණයෙන් සරල වාණිජකරණය වුණත් ඒ චිත්‍රපට බලන්න මිනිසුන් හරිම පෙළඹෙනවා. මං හිතන්නේ හොඳ චිත්‍රපටයක් නම් එය බලන්නට මිනිසුන් යනවා. ප්‍රේක්ෂකාගාරය මං හිතන්නේ ඒ තරම් ආදරේ තාමත් ඉන්නවා ආදරේ කරන අය. මං හිතන්නේ අර එකම අඩුව යම්කිසි නිර්මාණයක් ඒක රස විඳින්න පුළුවන් විදිහට නිර්මාණය වෙනවා නම් අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකයෝ ඉන්නවා නරඹන්න. අපි මේ ගීතයත් විඳිමු. කරුණාරත්න අබේසේකර සොරින් ලියන්නේ පීඑල්ඒ සෝමපාල සොරින්ගේ සංගීතය. මේ අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලත් එක්ක ඇන්ජලින් ගුණතිලක. ආදරණීය සිනාවුබේ ආදරණීය සිනා මගේ නෙතුරුල්ලේ ඉදලේ සතපෙනා ආදරණීය සිනාවේ ආදරණීය සිනා ආදරණීය සිනාවේ ආදරණීය සිනා ගීත ගයායයි නොදන්නා ගීත ගයායයි සුළංවැල් ගීත ගයායයි සයුරෙහි දියරැලි මිනි මගේ සිතුවිලි කියා ගන්න කොතය කියම්ද කෙසේ ආදරණීය සිනාවේ ආදරණීය සිනා ආදරණීය සිනාවබේ ආදරණීය සිනා මගේ නෙතුරුල්ලේ නිදලේ සතපෙනා ආදරණීය සිනාවබේ ආදරණීය
ඉතින් මේ පැයටත් ලස්සන ගීතාවලියක් ඔන්න එකතු කරනවා අපේ මහේන්ද්‍ර. ඉතින් මහේන්ද්‍ර කියන්නේ සිංහල ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා කැලණිය චන්ද්‍රරතන විද්‍යාලයේ. ඉතින් ඔහු තෝරන මේ ගීතාවලිය කොයි වගේද ජීවිතේ මතකත් එක්ක මොන වගේද කියලා අපි බලමු. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තමයි මේ ගීතය රචනා කරන්නේ. ආචාර්ය නන්දා මාලිනිය සංගීතය මුසු කරමින් ගීතය ගායනා කරනවා. අපි ගොඩක් දෙනා අපි ලද දෙයින් සතුට වෙන්නේ නැහැ. ඉතින් අපි හිතන්නෙම අනේ අපිට ලැබුණේ නැති දේ ගැන තමයි හිතන්නේ නේද? බොහෝමයක් දෙනා මා ඇතුළුව ඔබ අපි හැමෝම අපිට නොලැබෙන දේවල් ගැන අපි ගොඩාක් හිතනවා. ඒ වගේම අපි පසුතැවෙනවා. ඇයි අපි ලැබිච්ච දේ ගැන සතුට වෙන්නේ නැත්තේ? හරි, අපි කතා කරමු මේ ගීතය ගැනත්. මේ ගීතය කොයි වගේද ඔබට දැනෙන තැන ගැන කතා කරමු මහේන්ද්‍ර. දැන් මේකලා අපි දකින ගොඩක් මිනිස්සු ලද දෙයින් සතුට වෙන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම දැන් මම කාලයක් සේවය කරා මුදර ආනන්ද විද්‍යාලයේ මම දැකලා තියෙනවා තොට ළඟ වීදි දරුවෝ අර ඩස්බින් වල තියෙන කෑම කොළ ලිහලා ඒවැය තියෙන බත් කන අවස්ථා මම දැකලා තියෙනවා. දැන් අපි කල්පනා කරන්න ඕන මේ මොනතරම් ඛේද වාචකයක්ද. සහ මම මේ මෑත කාලේ මේ නිවුස් එකක් ප්‍රවෘත්තියක් මම දැක්කා මේ ගම්පල ප්‍රදේශයේ එක්තරා දැරිවියක් යා සාමාන්‍ය පෙළ පන්ති ඉගෙන ගන්නේ මේ දියණියගේ තාත්තා මිය යනවා. ඊට පස්සේ අම්මා වෙනත් කෙනෙක් එක්ක ඇයව තනි කරලා යනවා. මේ දියණිය තනියෙන් ගෙදර ඉඳගෙන දවස් 2ක් කුලී වැඩ කරලා දවස් 3ක් පාසල් යනවා. මේ ශක්තිය ඔබ නිකන් කල්පනා කරලා බලන්න මේකලා. දැන් ගොඩක් සමාජ ඉහළට ගිහිල්ලා තියෙන්නේ ගොඩාක් තියෙන සල්ලි භාගයේ ඇති අයම නෙවෙයි. මේ බොහොම පුංචි තැන් වලින් ආපු අය තමයි බොහොම ඉහළ තැන් වල ඉන්නේ. ඒ නිසා මේ ශක්තිය වැදගත් ජීවිතේට. සහ අපේ ජීවිතය දිහා බලන දැක්ම අපේ අනාගතය තීරණය කරනවා. දැන් මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා, දියණියක් සහ පුතෙක්. ඒගොල්ලෝ වුණත් අර බොහෝ වෙලාවට බොහෝ දේවල් අර මේ தත්ත්වය තේරුම් ගන්න නැතුව බොහෝ දේවල් ඉල්ලනවා. සමහර වෙලාවට දෙමව්පියන්ට දරා ගන්න බැරි අවස්ථා තියෙනවා. හැබැයි මට මතකයි මම පුංචි කාලේ මගේ අක්කා සමග මම කිලෝමීටර් 4ක් 5ක් වීයක ඔළුවේ තියාගෙන වී කුටන්න යනවා. අද પરම්පරාව මම විශ්වාස කරන්නේ නැහැ දැන් අපේ පොඩි කාලේ දේවල් මේ කාලේ දරුවන් ඒ ආකාරයෙන්ම බාර ගන්න ඕන කියලා. හැබැයි යම් අවබෝධයක් අපි ලබන්න ඕන. සහ සමහර අවස්ථාවල මම දකිනවා ජාතික විභාගයක් අවසන් වුණාට පස්සේ සමහර අවස්ථා තියෙන සමහර දරුවන් ප්‍රතිඵල මදි කියලා සියදිවි හානි කර ගන්නවා. එතකොට ඒගොල්ලන්ට අමතකයි සමහර අය ඉන්නවා සාක්ෂරතාව නැති. සමහර අය ඉන්නවා ලියන්න ඒගොල්ලන්ට අත්පා හිමි. සා තමන්ට ලද දෙයින් අපිට පුළුවන් නම් සතුටු වෙන්න. ඒ තුලින් අපේ ජයග්‍රහණය කරා යන්න පුළුවන් නම් ලෝකේ ගොඩක් ලස්සනයි. අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. සංගලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින තුරා කුමකුම අන්දන ඉල්ලා හැඬුවෙමි නිත්ග නැති ඔබ දකින තුරා කටු අතු බොරලු මතක නැත දෙපාරැඳුණු විට උමුතුරුනේ දොරකඩ යදියන්
හරි ඉතින් මහේන්ද්‍ර කියන්න මේ චිත්‍රපට ගීතයක් ඔබ තෝරලා තියෙන්නේ ධර්මසිරි ගමගේ සූරින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නිර්මාණය කරන්නේ ධර්මසිරි ගමගේ සූරින්ම තමයි මේ ගීතය රචනා කරන්නේ කේමදාස මාස්ටර්ගේ සංගීතය පණ්ඩිත අමරදේවයන් ගායනා කරන්නේ පූජා චිත්‍රපටය ඔබට මතක නම් මේ දර්ශන මොනතරම්නම් සංවේදී දර්ශනයක්ද කියලා ඔබට ඒ රූපරාමු මැවේවි. ඉතින් අපි කියමු මහේන්ද්‍ර මේ ගීතය ගැනත් ඔබේ පියාණන් ගැනද මේ කතා කරන්නේ? මේකලා මම කතා කරන්නේ මගේ පියාණන් වගේම සියලු පියවරු නියෝජනය කරමින් මං හිතන්නේ මේ පියෙක් කියන්නේ ජීවිතේ විශාල වශයෙන් වගකීම් දරන දරුවන්ට මහත්සේ ආදරය කරන අම්මා කෙනෙක් වගේම මට එක්තරා සංවේදී කතන්දරයක් මතක් වෙනවා මගේ මිතුරෙකු මට කියාපු. ඒගොල්ලෝ එක්තරා මේ වැඩිහිටි නිවාසයකට වාර්ෂිකව දානයක් පිරිනමලා තියෙනවා. දැන් මෙතනදී එක තාත්තා කෙනෙක් එයා මේ හැමදාම එතන අර පාලන අධිකාරිය කියලා දෙන්න හුන්ට කාලයක් කරනකොට මේ වැඩේ ඒගොල්ලෝ කිසියම් මිතුරු බවක් ඇති වෙනවනේ. කියලා තියෙනවා මේ තාත්තා හැමදාම සිකුරාදා වෙනකොට ලකලෑස්ති වල සෙනසුරාදා උදේ පාන්දර පුටුවක් තියාගෙන මග බලාගෙන ඉන්නවා. පස්සේ ඊට පස්සේ ඉතින් හවස මේ ඉන්නේ ඇයි පුතා එනකම් බලාගෙන ඉන්නේ. තමන්ව බලා ගන්න එයි කියලා තමන්ව බලන්නේ කියලා මේ පුතා. පස්සේ ඉරිදා යා රැ වෙනකොට කියනවලු ඉතින් පුතාට වැඩ ඇති අද. ඒ නිසා හෙට ඒවි කියලා හිතත් උදේ පාන්දර ඉඳන්ම ලෑස්ති වෙලා පුටුවක් තියාගෙන මග බලාගෙන ඉන්නවලු. එදා එන්නෙත් නෑ. පර මේ පියා හවස් වෙනකොට කියනවලු මේ දවස්වල පුතාට වැඩ ඇති. ඒ නිසා පුතාට තමන්ව බලන්න එන්න අවස්ථාවක් නැතුව ඇති කියලා කියනවලු. මේ පුතා අමාත්‍යාංශ ලේකම් කෙනෙක් කියලා තමයි මට ඔහුන් කිව්වේ. මේක හරියම සංවේදී. දැන් ඇත්තටම මේ පූජා චිත්‍රපටයේ මේ ගීතය ඇහෙන හැම වතාවකදීම මට මේ කතාව මතක් වෙනවා. දැන් මේ ගීතේ තියෙනවා මහමෙර වැනි බර සිතින් උහුලගෙන කඳුලැලි සමුදුර netin සංගවගෙන. මම හිතන්නේ මේ ගීතේ සියලු පියවරුන්ට උපහාරයක් වෙනවා. මගේ පියත් මාව මේ තත්ත්වයට ගෙන්න මම හිතන්නේ විශාල වශයෙන් මහන්සි වුණා. වෙහෙසගත්තා වූ සාමාන්‍ය ප්‍රාදේශීය කලාකරුවෙක් වගේම වූ ගොවියෙක්. මම හිතන්නේ මේ දුක මේ බර මගේ තාත්තා විතරක් නෙමෙයි සියලු පියවරු දරනවා. ඒ සියලු දෙනාට උපහාරයක් වශයෙන් මේ ගීතය අපි අහමු. ගරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා වේවා. බර සිතින් උලනා කඳුලැලි සමුදුර නැතින් සගවනා දරු දුක උහුලා තනිව වැළ
ඇතිරාටත් සෙනෙහස උදලා මව් නැතිරාටත් තුරුලේ රකිනා සසර ගෙවෙන තුරු දරුවන් රකිනා බුදු බව ලබනා දෙවරු වෙසෙනා පූජා වේවා රන්සර රාත්‍රියේදී මේ ගීතය ඔබට කාලෙකින් ඇහෙන ගීතයක්. සඩසුලන් චිත්‍රපටය මතකද කියලා අහන්න බෑ. ඉතින් දන්නේ ගොඩක් කට්ටිය නරඹලා තියෙනවද? නරඹලත් ඇති. නමුත් ඉතින් මට නම් නරඹන්න බැරි වෙලා තියෙනවා කියලාත් මතක් කරන්නට ඕනේ. 1955 දී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. ආනන්ද සමරකෝන්සෝරින් තමයි මේ ගීතය ලියන්නේ. එස් දක්ෂණමූර්ති තමයි ගීතේ සංගීතය. ඉතින් මේ එදා ගැයුමම ඕනේ කියපු නිසා මහේන්ද්‍ර ඔබට එදා ගැයුමම දෙනවා. සමහර වෙලාවට පුංචි පුංචි දෝෂ තියෙන්න පුළුවන්. සමා වෙන්න කියලා මේ වෙලාවේ කියනවා. ඒ විදිහට ඔබට තිබ්බොත් එහෙම. ඉතින් මම හිතනවා ජමුනා රාණි එකම A.M. රාජා ගායනා කරන මේ ගීතය බලන්න මොන තරම් සුන්දර ගීතද. මේ ගීත තමයි සදාකල් පවතින ගීත බවට පත් වෙන්නේ. අපි මේ ගීතයේ මතක ගැනත් කතා කරමු මහේන්ද්‍ර. දැන් මේකලා මේ ගීතයට අඩ සියවසක් පහුවෙලා තියෙනවා. නමුත් එදා වගේම අදත් මේවා රස විඳින මිනිස්සු. මේ ගීත ඇත්තටම සදාකාලිකයි. දැන් මේ චිත්‍රපටයේ තමයි සිංහල සිනමාවේ වැඩිම ගීත සංඛ්‍යාවක් ඇතුළත් නිර්මාණය ගීත 15ක් අන්තර්ගත වෙනවා. ටී සෝමසේකරන් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය මම හිතන අලුත්ම එවකට ප්‍රචාරණ යාන්ත්‍රණයක් දියත් කරලා තියෙනවා. එතුමන් කොළඹ ඉඳලා කළුතර දක්වා විකඩනුම් තරඟ සංවිධානය කරමින් මේ චිත්‍රපටය මේ ප්‍රචාරණය කරා කියලා වාර්තා වෙනවා. අනිත් එක මේ මගේ පුංචි කාලේ මට මතක් වෙනවා ඔය ක්‍රීඩා උත්සව කාලේ පාසලේදී මම ඒ කාලේ ඔය පාට ඇඳුම් ඇඳගෙන අපිට මේ දැන් පාසලට එන්න බැහැනේ. ඒ නිසා අපි ඇඳුම් අරගෙන ඇවිල්ලා මීගහදන්න පොළ පිටිපස්සට ගිහිල්ලා ඒ ඇඳුම් මාරු කරගෙන මතුගමට යනවා චිත්‍රපටි බලන්න. ගාමිණී සහ ජානකී කියලා සිනමා ශාලා දෙකක් තියෙනවා. මම අදත් කල්පනා කරනවා අපි එහෙම දේවල් සම්බන්ධ ක්‍රියාවක් තමයි ඒවා. කළ යුතු දේවල් නෙමෙයි ළමයි වශයෙන්. නමුත් අපි නොමග ගියේ නැහැ. අපි රසයට කිසියම් අර ආශාවක් ඇති කරගත්ත නිසා සහ මේ තරත් අමනුගම ආචාර්යතුමා වරක් කියලා තිබුණා මේ දහම් පාසල් යාමත්. දහම් පාසල් ගිහිල්ලා අපි දහම් දැනුම ලබා ගන්න වගේම සිනමා නිර්මාණ නැරඹීම තුලිනුත් යහපත් උද්ගලයෙක් බිහි වෙන්න අරහා සමානව දායකත්වයක් සපයනවා කියලා. අතර මේ ගීතය සදාකාලිකව පවතින හරිම සුන්දර ගීතයක්. අපි හමු ගීතය යන්න. Bye.
හිඳ සෝකෙන් බරවුන කවාරි ජීයනු ප්‍රාණේ ඔබේ ප්‍රේම ලෝකේ නැතිනම් මාමුලා වෙන්නේ නැතිනම් මාමුලා වෙන්නේ ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ එන්නේ මෙතෙර තාරේ නැති දෙක් මේ සංසාරේ නැති දෙක් මේ සංසාරේ सुंदर हदकिन पाना ඒ වාදේ පහනා ලෝකේ උයේ සංයෝගේ සදා සංසාරේ සමපියේ කාකාරේ සමපියේ කාකාරේ ජීවන මේ ගමන සංසාරේ යවෙන මන්ත්‍රකාරේ නොලබා ලෝකේ යාහෙක්තෝ ඊළඟ ගීතය විදිහට මහේන්ද්‍ර ඔබ තෝරන්නේ මනමේ වේදිකා නාට්‍යයන ගීතයක් 1956 දී තමයි මනමේ වේදිකා නාට්‍ය මුලින්ම ඔන්න තිරගත වෙන්නේ. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ මේ වේදිකා නාට්‍යයන ගීතය ලියන්නෙත් එතුමන්. ඉතින් විජය නන්දසිරි ගායනා කරන ගීතය ඔන්න සෝදානම් කළා තියෙනවා ඔබ වෙනුවෙන්. මේකලා මනමේ නාට්‍යයට පාදක වෙන්නේ අලුත් කතාවක් නෙමෙයි ඇත්තටම. ඉතෙක් පැවති චුළු ධනුද්දර ජාතකයේ තිබුණ මේ කතාව ඒ වගේම මනමේ නාටකමේ තිබුණා කෝලමෙත් තිබුණා. හැබැයි සරච්චන්ද්‍රයන් මේ කතාවට අලුත් අර්ථකථනයක් දෙනවා. දැන් ඉතෙක් කාන්තා විශේෂ අපේ පුරාතන ගද්‍ය ගත්තට පස්සේ ගද්‍ය පද්‍ය දෙකේම තරම් යහපත් දෘෂ්ටියක් නෙමෙයි තිබුණේ. දැන් කුස ජාතකයේ කියනවා මාතුගාමයෝ නම් පවිතු සත්ව කෙනෙක්. කාන්තාව කියන්නේ මහා පෞකාර ජාතියක් කියලා කියන්නේ. අන්ධබුද්ධ ජාතකයේ කියනවා සබ්බා නදී වංක කතා සබ්බේ කට්ටමයාවනා සබ්බිත්තියෝ කරේ පාපං තවමාතා නිවාරති. සියලු ගංගාවන් ගලන්නේ ඇදටලු. සියලු වනාන්තර දැවෙන් සමන්විතයිලු. හැබැයි ඒක ඇත්තනම් කාන්තාව කියන්නේත් අවස්ථාව ලද කල්හි වර්ධ බැඳෙනවා කියලාමයි කියන්නේ. කාවශේකරේ කියනවා අවසර ලද රහස් තැන මිස නොලබෙන මිසක ගැහැණු කවුරුද වරද නොබැඳෙන. දැන් මේ හැම අර්ථකථනයක්ම කාන්තා විශේෂයි බලලා තියෙන්නේ කිසියම් ප්‍රතිගාමී දෘෂ්ටියකින්. එක ශ්ලෝකික අර්ථය මෙන්න මෙහෙමයි. කාන්තාව කියලා කියන්නේ තමාගේ ස්වාමියාගේ ඇකේ කියන්නේ උකුල හිස තියාගෙන ඔහුට හොරෙන් වෙනත් පිරිමියෙක් දිහා බලාගෙන තවත් පිරිමියෙක් ගැන කල්පනා කරන කෙනෙකුලු. මෙන්න ඔබ හිතන්න මොන තරම් අපහාසයක්ද මේ කාන්තාව කෙරෙහි කියලා තියෙන්නේ. හැබැයි සරච්චන්ද්‍රයන් මේ මනමේ නාට්‍යයේදී මේ දෘෂ්ටිය ප්‍රතිගාමී දෘෂ්ටිය වෙනස් කරනවා. දැන් මනමේ කුමාරයව කියන්නේ ඉදිරජ්ජුරුවන්ව ඝාතනය කරන්න මනමේ කුමරියකින් මනමේ කුමාරයා කඩුව ඉල්ලපු වෙලාවේ මනමේ කුමරිය හරි සාධාරණ ප්‍රශ්නයක් අහනවා. එය අහනවා දිරියෙන් යුද කළ ඔබ සමගින්නේ සෙනගින් පිහිටද නොම සොයවෙන්නේ තනියෙන් සටනට සැරසී එමිනේ මිකඟින් ඇයි ඔහු ගෙලසිඳලන්නේ. හරි සාධාරණ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි පොතේ ගුරු ලවා සරච්චන්ද්‍රයන් කියවනවා සිදුවුණේ විපත නොදැනීමේ කාගේ දුසා. මම හිතන්නේ මේ නාට්‍ය 56 නිර්මාණය උනේ රේඛාව චිත්‍රපටිය වගේම සිංහල නාට්‍ය වංශ කතාවේ පීතෘවරයා සරච්චන්ද්‍රයන් මේ අදත් එකලෙස මම හිතන්නේ මාසයකට දර්ශන වාර 5ක් 6ක් වේදිකාගත වෙනවා. එවැනි සදාකාලික වටිනාකමක් එකතු වුණා මේ නාට්‍යයට සරච්චන්ද්‍රයන් කාන්තා විශේෂයි හෙළපු අර මානවීය දෘෂ්ටිය නිසා.
අපි එහෙනම් මේ වේදිකා නාට්‍ය ගීතයත් රස විඳිමු. නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකృత වේ ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකృత වේ ආලයෙන් වේලි සැදී මේලාතා मंडपयन चंदातप खंडित वे हिरु रजिंदुगे मंडपयन चंदातप खंडित वे हिरु रजिंदुगे प्रेमयन वाने रंजित वे पुष्पयन वाने सुंदर वे लंकुत वे आलयन वेली सदी मेलाता चंदातप खंडित वे हिरु रजिंदुगे मंडपयन चंदातप खंडित वे हिरु रजिंदुगे कोकिल हांड कन पिन वैरन स्वरयයි රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු कोकिल हांड कन පින වෛරන් स्वरයයි රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු සෑම දේශේ සංගීත ඇසේ සෑම දේශේ සංගීත ඇසේ පිපි තමරන නද බමරන පිය රැව් දෙන ලිය කිඳුරන පිපි තමරන නද බමරන පිය රැව් දෙන ලිය කිඳුරන कोकिल हांड कन පින වෛරන් स्वरයයි රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු සෑම දේශේ සංගීත ඇසේ සෑම දේශේ සංගීත ඇසේ පිපි තමරන නද බමරන පිය රැව් දෙන ලිය කිඳුරන පිපි තමරන නද බමරන පිය රැව් දෙන ලිය කිඳුරන රන්සර රාත්‍රියේදී මේ ගීත තෝරන්නේ මහේන්ද්‍ර මද්දේකම. ඉතින් මහේන්ද්‍ර ඔබ තෝරන ඊළඟ ගීතයටත් එනවා. දයන් විතාරණ ගායනා කරන ගීතයක් ඔබ තෝරනවා. සාමාන්‍යයෙන් රන්සර රාත්‍රියේදී මේ ගීතයත් ප්‍රචාරය නොවන ගීතයක් බවට මං කියනවා. මොකද මේ වගේ එක් කියන්නේ දයන් විතාරණ මහතාගේ තෝරන්නේ එක්තරා ගීත ප්‍රමාණයක් විතරයි. නමුත් ඔබ තෝරනවා මේ ගීතය. මේක ප්‍රවීණ කිවිඳිය යමුනා මාලිනී පෙරේරා තමයි රචනා කරන්නේ. ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. මේ ගීතය ඔබ තෝරන්නේ මොන වගේ මතකයක් කරාගෙන ඉන්නද? මේකලා දැන් ප්‍රේමය කියන්නේ බොහොම මේ ප්‍රබෝධවත් අනිර්වචනීය හැඟීමක් සහ මේ ආකල්පයක් තමයි තියෙන්නේ. ප්‍රේමය අපිට විග්‍රහ කරන්න බෑ. දැන් නැත ලොවේ යම් රසඳුනා ආදරයේ සුවදනා කියලා සරච්චන්ද්‍රනුත් කියලා තියෙනවා. ඒ ප්‍රේමයේ උත්කර්ෂයේ වගේම විප්‍රයෝගයේදී ඒ දැනෙන වේදනාවත් ඒ වගේ තමයි. ලෝම එපාවී ලෝම කලකිරී දැවි දැවි ඉන්න මොහොතේ. දැන් ප්‍රේමයේදී බලාපොරොත්තු වෙනවා කිසියම් දෙනෙක් ආදරය කරනකොට අවංක බව. ඒ අවංක බව මත තමයි ප්‍රේමය රඳා පවතින්නේ. ඒ නිසා මේ මම විශ්වාස කරනවා ප්‍රේමය රඳා පවතින්නේ කෙනෙකුට අවංක වීම. ඔබ ප්‍රේම කරනවා නම් ඇත්තටම මේ ප්‍රේමන්තයෙක් වෙන එක ගොඩක් අමාරුයි. ඒ කියන්නේ අවංක බව අපි සුරකින්න ඕන. නිසා මේ ගීතය මම හිතන්නේ මේ ප්‍රේමයේ විප්‍රයෝගය බොහොම ලයාන්විතව කියවෙන ගීතයක් වශයෙන් මම මේ ගීතයට ගොඩක් කැමතියි. sayurata
නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ කැඳූ තරම් සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ කැඳූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් තටුරිදෙන තරම් බමලාම බමරුන් තටුරිදෙන තරම් බමලාම බමරුන් ලබයි මලින් රොන් පැතූ තරම් ලබයි මලින් රොන් පැතූ තරම් සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ කැඳූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් කෙරුවාට මම පෙම් දිවිදෙවෙනි කරන් කෙරුවාට මම පෙම් ලැබුණු දුකින් හිත රිදෙන තරම් ලැබුණු දුකින් හිත රිදෙන තරම් සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ කැඳූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් මේ පැයටත් අනුග්‍රාහක දායකත්වය ජාතිය මහා පහන්ටැබයි ඒ ලංකා බැංකුව කියලත් මතක් කරන්නට කැමති. එහෙමනම් මහේන්ද්‍ර මද්දේගම ඔබ තෝරන ගී පෙළ කැස්මේ ඊළඟ ගීතවලට එනවා. කියන්නට ඕනේ ආචාර්ය නන්දා මාලිනිය ගායනා කරන මේ ගීතය අද දවසේ තමයි රන්සර රාත්‍රියේදී ඇහෙන ප්‍රථම වතාව කියලා. මේ වගේ ගීත ඔබ මතක් කර දීම ගැනත් ස්තුතිවන්ත වෙනවා මහේන්ද්‍ර. අපි කියමු මේ ගීතය ගැන මතක අපි අවදි කරමු. මේකලා මේ ගීතය රචනා කරන්නේ දසුන් ප්‍රේමවංශ පුද්දෙනිය සංගීතයේ විජේසුන්දර වීරගොඩ මහත්මගේ. ඇත්තට මේ ගීතය සමාජ යථාර්ථයේ ඉතාමත්ම කදිමට ස්පර්ශ කරනවා. මේක තියෙනවා මේ සාර රන් කරල් සරසවි කෙතේ යට උනේ රාජ අනුහසින් බොල්ලස් වුණේ ගෙට උනේ කියලා. මම හිතන්නේ සමාජ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන බලපෑවා සුදුස්සාට සුදුසු දැන නොදීම සහ මේ අසාධාරණ සමාජ අසාධාරණේ. දැන් මහකම සේකරයන් 70 දශකයේ මේ තත්ත්වය දකිනවා. රැකිය අවිර කියාව කියන එක. ඒත් මගේ කවියක් තියෙනවා වන්දනාවේ අපි යනවා රේල්ලුවෙන්. රස්සා කන්තෝරුව වැඳලා එන්න. මායි නිර්මලයි.
එක ළඟ තුරුල් වෙලා අඹු දරුවන් නැති තැන්පත් මහත්වරුනි වපර ඇසින් යයි බලන්නේ කුපාඩි කියලා හිතුවද? බොහොම වැදගත් අය අපි. රස්සා ලැබුණු දාට මගුල් කාලා අපි බඳිනවා. මම හිතන්නේ මේ විරකියාවට බලපාපු ප්‍රධාන හේතුවක් තමයි සහ සමාජ යම් යම් කැළඹීම් ඇති වෙන්න, අරගල ඇති වෙන්න, සුදුස්සාට සුදුසු වෙන නොලැබීම. මම හිතන්නේ පොද්දෙනිය මහත්මයා මේ ගීතයේදී තමත්ම හොඳින් මේ තන ස්පර්ශ කරනවා. නිසා මේ සමාජ සාධාරණත්වය තුළ අපිට පුළුවන් සුපසං එහෙම නැත්නම් යහපත් සමාජයක් දකින්න. තුනි තන තන රැඳෙන පොලිමේ ශිල්ප සතර දැන පිරිසිඳ කටුක ජීවිතේ සහතිකේ සෙවිලි කරගෙන කිමද මාවතේ මල් පිපුණු හීනයේ සුපුන් සඳ වසානික තරු රැස කිපීදුනේ විනැති නොවිය තුන් නිසුරින් රැකින දේශයේ නැනැති පුතුන් වල් වැදුනා සුභාෂිත පොතේ සඳුන් අරමිටින් නොමගෙන ඉපිද මේ බිමේ මහෝසද පුතුනි තන තන රැඳෙන පොලිමේ ශිල්ප සතර දැන පිරිසිඳ කටුක ජීවිතේ සහතිකේ සෙවිලි කරගෙන කිමද මාවතේ සවිකෙතේ අට උනේ රාජ අනුහසින් මුල්ලස් වනුය ගෙට උනේ නියං සාය ගම් වදිනා ඡණ්ඩ මාරුතේ කලට වහින්නට නැති දෝ කඳුළු ආකහේ සඳුන් හරමිටින් නොමගින ඉපිද මේ බිමේ මහෝසද පුතුනි තන තන රැඳෙන පොලිමේ ශිල්ප සතර දැන පිරිසිඳ කටුක ජීවිතේ සහතිකේ සෙවිලි කරගෙන කිමද මාවතේ මහේන්ද්‍ර ඔබ තෝරනවා තවත් ගීතයක්. ආචාර්ය අජන්තා රණසිංහ රචනා කරන බොහෝම අපූර්ව ගීතයක්. එතුමන් රචනා කරන ගීත හැම එකක්ම එකකට එකක් කියන්න බෑ මේකයි ලස්සන කියලා. ඒ තරම් ඔහුගේ ගීපද ගැන ආය 아무තුවෙන් අටුවා ටීකා කියන්න දෙයක් නැහැ. ඉතින් එතුමන් රචනා කරන මේ ගීතය විශේෂ ගීතයක්. විජය කුමාරතුංගයන් ගායනා කරන මේ ගීතය අපි හැමෝගෙම හදවත් සසල කරන ගීතයක්. මොකද සමහර වෙලාවට අපේ දෙමව්පියෝ ඉන්නේ ගමේ වෙන්න පුළුවන්. අපි නගරයට ඇවිල්ලා වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපිට ගමට යන්න විදිහක් නැහැ. නැත්තම් අපි ඉන්නේ රට වෙන්න පුළුවන්. රට රාජ්‍යවල වෙන්න පුළුවන්. එතකොට අම්මා ඉන්නේ
ඒත් ගමේ වෙන්න පුළුවන්. නගරේ වෙන්න පුළුවන්. අපි ඈත් වෙලා ඉන්නේ දෙමව්පියන්ගෙන් බොහෝ ඈතයි. එතකොට අම්මට ලස්සන ලියුමක් ලියනවා පුතෙක්. පුතෙක් විතරක් නෙමෙයි මං හිතනවා හැමෝටම මේ ගීතය දැනෙන ගීතයක් බවට පත් වෙනවා. අම්මට කොහොමද පරිස්සමින් ඉන්න කියන්නේ? අන්න ඒ වගේ. ඉතින් ඒ පරිස්සම ගැන කියවෙන ඒ දුක ගැන කියවෙන Tamanට එන්න විදිහක් නැහැ. හැබැයි ඒක විලාපයක් විදිහට තමයි කියන්නේ. හැබැයි කියනවා අම්මේ පරිස්සම් වෙලා ඉන්න. වැඩි යන්න එපා. එහෙ මෙහෙ ඇවිදින්න එපා කියලා දැන් අපි කියන්නේ. අම්මා එහෙ මෙහෙ යන්න එපා. අම්මා ගෙදරට වෙලා ඉන්න වැඩි ඇවිදින්න කරන්න යන්න එපා කිව්වට ඒගොල්ලෝ ඇවිදිනව නේද? එහෙම ඒගොල්ලන්ට ඇවිදින්න නැතුව ඉන්න බෑ. ඒගොල්ලෝ තරුණ කාලේ කරපු ඒවා ඒගොල්ලෝ වයසට ගියාමත් හිතනවා නෑ මට කරන්න පුළුවන් කියලා නේද? මොකද හිතෙන්නේ මහේන්ද්‍ර මේ ගීතය ගැන? මේකලා මගේ පියවරු දෙන්නම ජීවිතුන් අතර නෑ. මගේ තාත්තත් නෝනාගේ තාත්තත්. නමුත් මෑණිවරු දෙන්නම ඉන්නවා. දැන් මගේ අම්මා විශාල වශයෙන් මාව මේ තත්ත්වයට ගේන්න දුක් මහන්සි වුණා. අපිට මතකයි අය උදේ පාන්දර 5 මාරට යනවා රබර් කිරි කපන්න. ඒ කිරි බෝලිය හිසේ තියාගෙන ඇවිල්ලා ඊට පස්සේ තේදළු කඩන්න යනවා වත්තේ. මේ වගේ දුකක් අරගෙන තමයි අපි ලොකු මහත් කරේ. නිසා අම්මගේ ආදරේ සදාකාලිකයි. මට මේ මෑතකදී අහන්න ලැබුණ කිසියම් පුවතක් කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක එක දැරිවියක් ඇගේ අම්මා හැමදාම ඇයට මේ පාසලේ ගාඩ් රූම් එකට කෑම එක තියන්න එනවා. කොට එයා දුප්පත් අම්ම කෙනෙක්. ඉතින් එයාගේ යාළුවෝ යයන් අහලා තියෙනවා කවුදර ඔයාට හැමදාම කෑම එක අරන් එන්නේ කියලා. මේ දියණිය කියලා තියෙනවා ඒ අපේ ගෙදර සර්වන්ට් ඉන්නේ කියලා. තමන්ගේ අම්මට තාත්තට අම්මා තාත්තා කියන්න දිව නැමෙන්නේ නැත්තම් ඇත්තටම අධ්‍යාපන ප්‍රශ්නයක් තියෙනවා. සාර ධර්ම ඉගෙන ගන්න නැති එක සහ මේ දරුවන්ගේ ආකල්ප සංවර්ධනය වෙන්න ඕන. සහ අනිත් එක මේ අම්මා කෙනෙකුට දරුවෙකු වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. මාගම සේකරයන්ගේ කවියක් තියෙනවා. මල් මල් සාරිය ඇඳලා වීදි කොනේ රැක සිටලා ඇස් ඉස්මස් දන් දීලා කිරි අරගෙන එයි අම්මා. එම් තමයි අම්මලා. ඒ නිසා මේ අම්මගේ ආදරේ සදාකාලිකයි. දැන් මට වුණත් මගේ අම්මා ඉන්නේ ගෙදර මාසෙකට සැරයක් වගේ තමයි බලන්න යන්නේ. ඇය අපේ ගෙවල් වල එන්න නවත්ත ගන්න හැදුවට කැමති වෙන්නේ නැහැ. ඇයට ඕන රැය ජීවත් වුණු ඒ පරිසරේ ඒ විදිහටම ජීවත් වෙන සහ මගේ නෝනාගේ අම්මා අපේ ගෙදර ඉන්නේ. නිසා ඒ තවමත් ඒ අම්මලා දෙන්නම අපි ගැන හිතන්නේ පුංචි දරුවෝ වගේ. උන්ගේ ආදරේ එහෙම තමයි. අපි කොතරම් වයස ගියත් අම්මා තාත්තා අපි ගැන තාමත් හිතන්නේ ඒගොල්ලන්ගේ පුංචි දරුවෝ කියලා. තව ටික දුහයි මාසේ අන්තිම වෙන්න මගේ රත්තරන් අම්මේ මම පඩි අරන් අද හෙට එන තුරු ගමට 33 කෝටියක් දෙවි පිහිටයි නුඹට වනන්තරේ මහා රූස ගහකොළ විමට සමතලා කර අම්මේ රාසයින් වගේ යන්ත්‍ර සූත්‍ර මහසද්දෙන් යනවා අම්මේ සිමෙන්ති කළුගල් ලොරි පිට පටවා වෙල්ල බඳිනා ඇති අම්මේ බලාන ඉන්නට දවසක උඹවත් එක් කරගෙන එන්නම් අම්මේ
එදා ගමට ආදා අම්මේ උඹේ අතින් මගේ පැටේ කරගැට අතගාලා නාඩන් අම්මේ මහියංගනයේ ඒ විසියේ කන සැන්දවට ඇහුනම අම්මේ සිල් අරගෙන නුඹ ඉන්නා තාලේ අනේ මතක් වෙනවා අම්මේ වත්ත පහල පොල් අකුවා හුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ උදේයින් ඔය පිනිබාලා නුඹ ලෙඩාද කාවෙයි මගේ අම්මේ කිනිමත් බහනේ බැරි බැරි ගාතේ ගම්මැද්දේ නොගිහින් අම්මේ රැයක් නෑ මට දීනෙන් පෙරීපෙන් මං එනතුරු ඉඳහන් අම්මේ ගීතය මේ ගීතයත් කාලෙකින් ඇහෙන්නේ රොඩ්නි වර්ණකුල ගීතය ගායනා කරන්නේ එතකොට සංගීතය නවරත්න ගමගේ තිලක් පුෂ්ප කුමාර තමයි මේ ගීතය ලියන්නේ බලාගෙනයි පෙම්බර දේවී මොකද මේ බලාගෙනයි පෙම්බර දේවිට කියන්න හදන්නේ මහේන්ද්‍ර මේකලා මෙහෙමයි මේ ලෝකයේ හැමදාම එක තැන තියෙන්න ඕනත් නැහැ එහෙම තියෙන්නෙත් නැහැ ලෝක වෙනස් වෙන්න ඕන අපි ගතානුගතිකත්වයේ තුලම ඉන්න අවශ්‍ය නැහැ මම විශ්වාස කරනවා අපේ රටට විවෘත ආර්ථිකය පැමිණුනේ හැබැයි අපිට ඔරොත්තු දෙන්නේ නැති විදියට ඒ නිසා එහි ප්‍රතිඵල වශයෙන් විශාල වශයෙන් කියන අයහපත් දේ අපේ රට තුල දකින්න තිබුණු තත්ත්වයක් වශයෙන් මම දකිනවා මේ ගීතය ගැන බොහොම අපූර්වවට තිලක් පුෂ්ප කුමාරයන් නිර්මාණය කරලා තියෙනවා මට මතක් වෙනවා මේ අවුරුදු 10කට වගේ පෙර දකුණු පළාත් එක්තරා ප්‍රාදේශීය දේශපාලඥයෙක් සාදයක් පවත්වනවා මේ සාදය පවත්වන්නේ කාන්තාවන් 100ක් අපහරණය කිරීම වෙනුවෙන් පවත්වන සාදයක් මේ නිමිත්ත අරගෙන රුවන් බඳු ජීව කවියා අර අපූර්ව කවියක් ලියනවා ඒ කවියේ නම මේ මැණික් ගඟටත් ඉවුරේ චූයයි කවිය මෙන්න මෙහෙමයි අපේරු 200යි දෙකෙන් බෙදුවම ගෑනු 100යි සාදේ නන්දනීයයි මැණික් ගඟටත් ඉවුරේ චූයයි 100ක් මණිමේ කලා තනපට පබුළු පොටවල් තෝඩු ගලවා පතිරි දේවිය ඇතුළේ ඉද්දිම අඹේ පෙත්තෙන් පෙත්ත කැපුවා ප්‍රීති ഘോഷා විසිල් සද්දෙට මනම් පීරිත් ඇවිත් බැලුවා කන්ද වැඩිහිටි වැහිලා යන්නම මොනර විතර සාරු ගැලුවා පුපුරු ගසනා ඇස් 200යි දෙකෙන් බෙදුවම ගෑනු 100යි සාදේ නන්දනීයයි මැණික් ගඟටත් ඉවුරේ චූයයි මම හිතන්නේ මේ නිර්මාණ දෙකේම පොදු යථාර්ථය ගැඹෙලා තියෙනවා ඊටමත්ම අර්ථවත් ගීතයක් සමාජ හරස් කඩක් වශයෙන් මම දකිනවා බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන් මිතුරු විසින් ඇසුරට ඒවී මේ නපුරු නගරයේ බලාගෙනයි පෙම්බර දේවී බලාගෙනයි පෙම්බර දේවී සල්පිල්වල සිහින විකුණනා විසිතුරු වචන
සිහින වෙලෙන්දු ලෙන්ගතු කම්මිල අඩු කර දෙන්න හදාවී රැවටෙන්න එපා පෙම්බර දේවී බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන් මිතුරු වෙසින් ඇසුරට ඒවී මේ නපුරු නගරේ බලාගෙනයි පෙම්බර දේවී බලාගෙනයි පෙම්බර දේවී පිච්ච මල් සුවඳට හැන්දෑ වරුවේ මල් මද විසව් මතක් වී හිත හැඬුවා ඇසට මුවාවී තම එන තුරු මඟ බලාන කෙනෙක් ඉඳීවි නැවිත් ඉන්න එපා පෙම්බර දේවී බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන් මිතුරු වෙසින් ඇසුරට ඒවී මේ නපුරු නගරේ බලාගෙනයි පෙම්බර දේවී බලාගෙනයි පෙම්බර දේවී 88.1 100.5 රන් FM සුරන් නැලවෙන ස්වරය රත්නශ්‍රී විජයසිංහයන් තමයි මේ ගීතය රචනා කරන්නේ විශාරද ගුණදාස කපගේ සංගීතය මුසු කරමින් ගයන ගීතයක් මේ වෙලාවේ ඔබ තවරනවා මොකද හිතෙන්නේ මේ ගීතය මේකල ඇත්තටම මේ සංහිඳියාව ගැන කියවෙන්නද මේ ගීතය ඔබ තවරන්නේ ඇත්තටම යුද්ධය කියන දෙය මහ විනාශකාරී යුද්ධයකින් කිසිදාක කිසිම කෙනෙකුට ජයග්‍රහණයක් ලබන්න බෑ යුද්ධයෙන් විනාශ වෙන්නේ මනුෂ්‍යත්වය රත්නශ්‍රීම කියලා තියෙනවා එක කවියක් එතුමට තියෙනවා විනාශව සියලු දේපල සුවහසක් උතුම් ජීවිත ලෙයින් පෙඟුණු රණබිම මත නැගූ සේ සතේ කිරුල යට ඉන්නේ කවුරුද ඒ නුඹද මමද සොහොයුර නෙමෙයි අප නෙමෙයි අපි හැම එකම පන්තියේ ඇතරම යුද්ධය අවශ්‍ය වෙන්නේ මේ කපටි පාලකයන්ට සහ ලෝකයේ ආයුධ වෙලෙන්දන්ට යුද්ධයෙන් නැති වෙන්නේ මනුෂ්‍යත්වය අපි කොයි මොහොතකවත් යුද්ධය කියන දේ උත්කර්ෂයට නංවන්න හොඳ නෑ යුද්ධයෙන් විනාශයක් මිසක් යහපතක් වෙන්නේ නෑ පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ ඇයි ගොල්ලු ගැහුනේ සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ ඉතින් දෙකට තුනට බෙදී ආවි යාළුවෝ ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ කල්ලටි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ ඇයි ගොල්ලු ගැහුනේ සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුනද යාලෝ දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ මෘදංග ගැට බෙර හදවත් පැලී ආවි යාළුවෝ උඹලාගේ සින්දු ඉතින් කොයි රටේද මාළුවෝ අල්ලටි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ ඇයි ගොල්ලු ගැහුනේ සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ රන්සර රාත්‍රියේදී මේ ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතය මුස කරමින් ගායනා කරන ගීතයක්. බණ්ඩාරකේ විජේතුංග එතුමා තමයි ගුවන් විදුලියේ හිටපු ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක්. ඉතින් එතුමන් විවිධ වැඩසටහන් කරනවා. ඒ වගේම මං හිතනවා එතුමන් මේ ගීතය ලියනවා ආත්මාර්ථකාමීම පෙම්වතෙක්ද කොහෙද කියලා මට හිතෙනවා. මොකද මේ ආත්මාර්ථකාමී ගීතය ලියන්න තරම් එතුමාගේ හිත ආත්මාර්ථකාමී. මොකද ප්‍රේමය වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙන්න නැතුව බෑනේ. එහෙම කියලාවත් හිතමුනේ. මේකලා මෙහෙමයි මේ සාමාන්‍යයෙන් ප්‍රේමය කියන්නේ යම් ආත්මාර්ථකාමී බවක් තියෙනවා. සහ බොහෝ නිර්මාණ බිහි වෙලා තියෙන නමුත් අර පරාර්ථකාමී ප්‍රේමාන්තය ගැන කියන්නනේ. දැන් ලතා මඩලු අතවනාවි එපාහක බලන්න මා ගැන මතකයේ ගුලි කර මහවැලියට දමන්න ආල වඩන යන තේරුම බෝසත්කම සකියුවේ ආදී වශයෙන්. හැබැයි මෙතන කිසියම් අවංක නිරූපණයක් තියෙනවා. දැන් ප්‍රේමාන්තයක් වුණාට පස්සේ මෙතරම්ම ආත්මාර්ථකාමී වෙන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ කිසියම් අව්‍යාජ නිරූපණයක් කියලා මම විශ්වාස කරන සහ සමහර විචාරකයන් කියනවා මේ ගීතේ තමයි අපේ ගීත සාහිත්‍යයේ තියෙන ආත්මාර්ථකාමීම ගීතය කියලා. W ජයසිරි ගමනක් සඳහන් කරලා තියෙනවා. නමුත් මේක බොහොම මధుර මනෝහර ගායනයක්, සංගීතයක්, බොහොම ලස්සන ගීතයක්. මං හිතනවා මේ ගීතයත් ඔබ රස විඳින ගීතයක්. අපි අහමු ගීතය. ඔබෙරුව සොඳුරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටේතැයි මා හද බියවේ සැලී සැලීයයි සංගවා ගනු මෙන් ඔබෙරුව සොඳුරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටේතැයි මා හද බියවේ සැලී සැලීයයි මහවන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක ඔබ සංගවා තබනෙමි මහවන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක ඔබ සංගවා තබනෙමි හිරු රැස් බින්දකුදු ඔබෙරුව දුටු සඳ ඉරිසියාවෙන් පිරවේ මාද සංගවා ගනු මෙන් ඔබෙරුව සොඳුරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටේතැයි මා හද බියවේ සැලී
කුණෙත් ඔබ මුව මත ගැටෙතයි මා හද වියවි සැලී සැලී සංගවා ගනු මැන ඔබැරුව සොඳුරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටෙතයි මා හද බියවී සැලී සැලී යයි. ඉතින් මේ ගීතය ගැන අපි මතක අවදි කරමු. මේකලා මේ ගීත රචනා වෙන්නේ කරුණාන්ත අබේසේකරයන් දිලීප අබේසේකර සිය පුතුණුවන් වෙනුවෙන් රචනා කරන. නමුත් මම දකිනවා මේ දාරක ස්නේහයේ පොදු ගුණාකාරය වශයෙන් සිංහබාහු නාට්‍ය රචනා කරන සරච්චන්ද්‍රයන්ට බලපානවා මහවග්ගපාලියේ එන මෙන්න මේ පාඨය. පුත්‍ර ප්‍රේමයේ වනාහි හමසිඳ මස තුලට වැද මස සිඳ ඇට තුලට වැද ඇට මිදුළු දක්වා ගමන් කොට වේදනා දෙන දෙයක් කියලා කියන්නේ. මෙන්න මේ කොටස සරච්චන්ද්‍රයන් පොතේ ගුරු ලවා 3 තැනක ගායනා කරනවා නාට්‍යයේ. පුතු සෙනෙහි මස් නහර හමසිඳ ඇට සොයා ගොස් ඇට තුලට වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙනි බන්දා. දාරක ස්නේහය කියන්නේ පියවරුන්ට මව්වරුන්ට සදාකාලික දෙයක් ඇත්තටම. නිසා මේක බොහොම රසවත් වටිනා ගීතයක් වශයෙන් මම සලකනවා. සනීපයට නිදී මවගේ උකුල් යහනේ කුමාරයානනි මගේ කිරුල හිමි ජීවන රජ දහනේ දෙපාවැනි සුලලිත කෝමල සුමුදු ටිකිරී දැතේ පුතුමිට මොලවන් සංගවාගෙන ඇත මානොලියුව ගීතේ මහද විමානයේ තැන්පත් කළලේ බිඳුවක් අඩුව ඇතේ එය සංගවාගෙන බිලිඳු වෙසින් වස්තුව ඔබය පුතේ පොඩි පුතු සනීපයට නිදී මවගේ උකුල් යහනේ කුමාරයානනි මගේ කිරුල හිමි ජීවන රජ දහනේ කිරුල හිමි ජීවන රජ දහනේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතය ගායනය කරුණාරත්න අබේසේකර සොරින් තමයි ගීතය රචනා කළේ. ඉතින් රෑ 10 වෙන්න හරියටම තවත් විනාඩි 4ක කාලයක් තියෙන්නේ. අද මහේන්ද්‍ර මද්දේකම අද ගීතෙන් ජීවිතය අපිට එක බෙදාගත්තේ.
මහේන්ද්‍ර අවසන් වශයෙන් යමක් ඉතාම සංක්ෂිප්තව කියන්න පුළුවන්. මම හිතන්නේ මේකලා අද දවසේ ඉතාමත්ම මට මගේ ජීවිතේ සුවිශේෂයි. හේතුව මම අවුරුදු ගාණක් තිස්සේ මේ වැඩසටහන අඩු ගාණ දවසකට පැයක් හරි අහනවා. කාර් එක යනකම් මම දාගෙන යන්නේ. සහ ඒ නිසා මම අද මේ අවස්ථාවට ඇවිල්ලා ගීත තෝරන්න ලැබීමත් කිසියම් විශේෂ අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි. දැන් මේ රන් රස සාදේ රන් රස සාදේ අනිවාර්යයෙන්ම එන බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම එනවා ඇත්තටම. සහ මම ආරාධනා කරනවා මේ අහන අයටත් මේ මිතුරන්ටත් මේ අත්දැකීම් විඳින්න හේතුව මේ රන් FM කියලා කියන්නේ ගොඩාක් අර පැරණි ගීත වර්තමාන ගීත අපි ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. නමුත් අර පැරණි ගීතවල මම දකිනවා වත්මන් ගීතවල නැති කිසියම් හරයක් රසයක් තියෙනවා. සහ මේ වර්තමාන ගීතත් හොඳ ගීත තියෙනවා. ඒ නිසා මේ අත්දැකීම අපිට විඳින්න පුළුවන්. සහ මෙතන මම මේ ආපු පොඩි වෙලාව තුළ මේ සුහද බව සහ ඊටාත්ම සතුටින් මේ මගේ හොරා 3ක් ගත වුණා. ඒකට දැනුණෙවත් නැහැ. සමම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට සහ මේ කාර්ය මණ්ඩලයටත් මේ වැඩසටහන සාර්ථක කරගන්න දායකත්වයට. ඔව් මහේන්ද්‍ර, ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ ඔබ ලස්සන ගීත තෝරගෙන තිබ්බා. ඒ වගේම රසිකාගාරීන් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. ඔබේ ලස්සන ප්‍රතිචාර තිබුණා. ඉතින් රන් මතකයන් ඔබ ගෙනාවා. ඉතින් ඒ සියලු දේට ස්තුතියි මහේන්ද්‍ර මද්දේගම. ඔබේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තව දරුවන්ට නැන නුවණ පහදා දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ රන්සර රාත්‍රියට අනුග්‍රාහක දායකත්වය ජාතියේ මහා පහන්ටබයි ඒ ලංකා බැංකුව කියලාත් මතක් කරන ගමම්ම සතියන්තය සනසිල්ලෙන් සතුටෙන් පරිස්සමින් ඉන්න ලැබේවා. එහෙමනම් සඳදා එන්නම් රෑ 7 වෙනකොට ඔබව බලාගෙන. ඉතින් ඒතෙක් පරිස්සමින් ඉන්න. මම මේකලා වසුන්දරා.